අපි නිතරම අහන දෙයක්නේ ඉස්ලාම් ධර්ම කියන්නේ ජීවන මාර්ගයක් කියලා. හැබැයි ඉතින් ඇත්තටම ඒකේ තේරුම මොකක්ද? මේ තරම් පැරණි ඉගැන්වීම් ටිකක් අද කාලෙට ප්‍රායෝගික සම්පූර්ණ ජීවන මාර්ගයක් වෙන්නේ කොහොමද? අද අපි ගැඹුරින් විමසලා බලන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නය ගැන. අපි මේ කතා බහට පදනම වෙන්නේ ශ්‍රී ලංකාවේ මිෂ්කාත් පරිවේෂණ ආයතනය පළ කරපු ආගම පිළිපැදීම පැහැදිලි කිරීම කිහිපයක් කියන පොත්පිංච. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය දිගේ ගිහින් මේ ජීවන මාර්ගයේ මූලික සැලැස්ම මොකක්ද කියලා. ඔය මතු කරපු ප්‍රශ්නේ හරිම වැදගත්. මොකද මේ පොත්පිංචි උත්සාහ කරන්නේ මේකට මූලික රාමුවක් දෙන්න. ඒක පටන් ගන්නෙම හරිම සිත් ගන්නසලු තැනකින්. ඒ තමයි යමක් පිළිපදින්න කලින් ඒක හරියටම තේරුම් ගන්න ඕනේ කියන අදහස. ඒක නම් ඇත්ත. මටත් ඒක විශේෂයෙන්ම හිතුණා. අවබෝධය කියන එකට මෙතන ලොකු බරක් දීලා තියෙනවා නේද? අපි සාමාන්‍යයෙන් ආගමක් කියුම හිතන්නේ නීති රීති කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් ගැන විතරනේ. හැබැයි මේක ඊට වඩා ගැඹුරුයි වගේ. මේ අවබෝධය කිව්වම පොත්පිංචිය හරියටම අදහස් කරන්නේ මොකක් ගැනද? මෙතන තියෙන අපූර්වම දේ තමයි ඒකට උත්තරේ ඉස්ලාම් කියන වචනේ ඇතුළෙම තියෙනවා කියලා මූලාශ්‍රය පෙන්වා දෙන එක. ඉස්ලාම් කියන වචනේ එන්නේ අස්ලම කියන අරාබි ක්‍රියාපදයෙන්. ඒකේ සරල තේරුම තමයි කීකරුණා, යටත් වුණා, එහෙම නැත්නම් සාමය ලැබුවා කියන එක. ඉතින් මේ අර්ථ ඔක්කොම එකට ගත්තම ඉස්ලාම් කියන්නේ යටත් වීම තුලින් සාමය ලබා ගන්නවා වගේ අදහසක්. ඒක නිකන් කම්ම නමක් නෙවෙයි ඒක ඇතුළෙම ක්‍රියාවලියක් ගැන විස්තර වෙනවා. හරියටම. මූලාශ්‍රයට අනුව මේ පදය ඇතුලේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. එකක් යම් අධිකාරියකට අනකට කීකරු වෙලා විනයානුකූලව වැඩ කරන එක. හරි. දෙක තමන්ගේ වටපිටාවත් එක්ක මිනිස්සු එක්ක ගැටුම් නැතුව සහයෝගයෙන් සාමකාමීව ඉන්න එක. තුන්වෙනි එක තමයි මේ විශ්වයේ තියෙන ස්වභාවික නීති වගේ දේවල් වලට අනුකූලව ඒ එක්ක එකඟතාවයෙන් ගමන් කිරීම. ඉතින් මේකෙන් මට නම් පේන්නේ ඉස්ලාම් කියන්නේ නීතිමාලාවක් විතරක්ම නෙවෙයි. ඒක ස්වභාව දහම, සමාජය සහ තමන්ගේ අභ්‍යන්තරය කියන තුනම එක එකඟතාවයකට එන එකක් වගේ. ඒක නිකම්ම අදහන දෙයක් නෙවෙයි, ජීවත් වෙන විදිහක්. ඒක තමයි මෙහි මූලිකම පදනම. අවබෝධය කියන්නේ අන්න ඒ සුසංයෝගය වටහා ගැනීමයි. හොඳයි. එහෙනම් අපි අර මුලින්ම අහපු ප්‍රශ්නයට එමු. මේ වගේ සුසංයෝගී ජීවන මාර්ගයක් ඇත්තටම ගත කරන්නේ කොහොමද? මේ පොත්පිංචියේ ඒකට උත්තර විදියට ප්‍රධාන කරුණු 8ක් ගෙන හර දක්වනවා නේද? අපි ඒ රාමුව එකින් එක ගලවලා බලමු. පළවෙනි එක. ඉස්ලාමයේ පරිපූර්ණත්වය. ඒක ටිකක් ලොකු ප්‍රකාශයක් වගේ නේද එහෙනකොට? ඔව් ඒක ලොකු ප්‍රකාශයක් තමයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ ඉස්ලාම් දහම මිනිස් ජීවිතයේ යම් කොටසකට විතරක් සීමා වෙන්නේ නැහැ කියන එක. උදාහරණයක් විදිහට වන්දනාමාන වලට විතරක් නෙමෙයි. ගනුදෙනු කරන හැටි, පෞල් ජීවිතය, අපරාධ නීතිය, දේශපාලනය, ආර්ථිකය, අර මානසික සෞඛ්‍ය, පිරිසිදුකම දක්වා හැම දෙයකටම මඟ පෙන්වීම තියෙනවා. ඒ කියන්නේ මේක ආගමික දෙයක්, මේක ලෞකික දෙයක් කියලා වෙන් කිරීමක් නෑ කියන එකද? මොකද නූතන ලෝකේ අපි හැමදේම එහෙම කොටු කරලානේ තියෙන්නේ. රැකියාව එකක්, ආගම තව එකක්. හරියට. ඒ වෙන කිරීමක් නෑ. ජීවිතය දිහා බලන්නේ එකම එකකයක් විදියක. මූලාශ්‍රයේ මේ ගැන පැහැදිලි කරන්න අල්ගුරානේ වාක්‍ය දෙකක් උපුටා දක්වනවා. එකක් තමයි සෑම දෙයක්ම පැහැදිලි කරන ග්‍රන්ථයක් ලෙස අපි මේ ඔබට පහල කළමු කියන එක. අනෙක තමයි අපි මෙම ග්‍රන්ථයේ කිසිවක් අතපසු කරන්නේ නැත කියන එක. මේකෙන් කියවෙන්නේ ජීවිතයට අවශ්‍ය මූලික මඟ පෙන්වීම සියලුම එහි අන්තර්ගතයි කියන එකයි. හොඳයි. ජීවිතේ හැම අංශයකටම මඟ පෙන්වීම තියෙනවා නම් ඒ මඟ පෙන්වීම එන්නේ කොහෙන්ද? නිකන්ම හිතලා කරන්න බෑනේ. එතනට තමයි මූලාශ්‍රය වල වැළගත්කම එන්නේ නේද? පොත්පිංචියේ දෙවැනි කාරණේ ඒ ගැනයි කතා කරන්නේ. ඕ මේ තරම් පුළුල් පද්ධතික පදනම හරිම ශක්තිමත් වෙන්න ඕන. පොත්පිංචියට අනුව ඉස්ලාමීය ජීවන මාර්ගයේ ප්‍රධාන මූලාශ්‍ර දෙකයි තියෙන්නේ. න්‍යායාත්මක මූලාශ්‍රය තමයි අල් කුරානය. ඒක හරියට විවස්ථාව වගේ. එහි ප්‍රායෝගික ආදර්ශය, ඒ කියන්නේ ඒ විවස්ථාව ක්‍රියාවට නඟපු විදිහ තමයි මුහම්මද් නබි සල්ලල්ලාහු තුමාණන්ගේ ජීවිතය නැත්තම් සුන්නාව. ඒක නියම පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ සැලැස්ම, ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එකයි ඒක ක්‍රියාත්මක කරපු වර්කින් මොඩල් එකයි කියන දෙකම තියෙනවා. සැලැස්මෙන් මොකක්ද කරන්න ඕනේ කියන එක දැනගන්නවා, ආකෘතියෙන් කොහොමද කරන්නේ කියන එක ඉගෙන ගන්නවා. ඒක තමයි. එකක් නැතුව අනෙකින් වැඩක් නෑ වගේ. මූලාශ්‍රය කියනවා මේ දෙකම ඉගෙන ගන්න එක තමයි මේ ගමන පටන් ගන්න පළවෙනි පියවර කියලා. මේ දෙක නැතුව හිස්තැනක ඉඳන් පටන් ගන්න බෑ. මේ ගැන ඊටාම ප්‍රසිද්ධ නබි වදනක් තියෙනවා. ඔබලා අතරම කරුණු දෙකක් තබා යමි. ඔබ ඒවා තදින් අල්ලාගෙන සිටින තාක්කල් කිසිදා මඟවරදවා නගනවා ඇත. එනම් අල්ලාහගේ ග්‍රන්ථය සහ ඔහුගේ දූතයාගේ මඟ පෙන්වීමයි. ඉදිකම යම්තාක් දුරට බාහිර දේවල්නේ. මේ යන්ත්‍රයේ හදවත. ඒ කියන්නේ ඒක ඇතුලෙන් පණ ගන්වන දේ මොකද්ද? මම හිතන්නේ තුන්වෙනි කාරණය ආධ්‍යාත්මික පැතිකඩ ගැන කතා කරද්දී අපි ඒ තැනට එනවා. නියත වශයෙන්ම ඉස්ලාමයේ අරමුණ නීති රීති මාලාවකින් මිනිසුන්ව පාලනය කරන එක විතරක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරන එක. ඒ නිසා තමයි බාහිර ක්‍රියාව වගේම අභ්‍යන්තර තත්ත්වය, ඒ කියන්නේ හදවතේ තියෙන චේතනාව ගැනත් ලොකුවට සලකා බලන්නේ. හොඳම උදාහරණය තමයි සලාතිය. එහෙමත් නැත්නම් නැමදුම. ඒක නිකම්ම ශාරීරික ව්‍යායාමයක් වගේ ඉරියව් ටිකක් කරන එක නෙවෙයි. ඒ කියන්නේ නැමිලා කෙලින් වෙලා කරන ක්‍රියාවලියට එහා ගිය දෙයක් තියෙනවද? ඔව්. සැබෑ නැමදුම කියන්නේ සිත සම්පූර්ණයෙන්ම දෙවියන් කරේ යොමු කරලා ඒක ජීවමාන තමන්ගේ ජීවිතයට ඇත්තටම බලපෑමක් ඇති කරන විදියට ඉටු කිරීමයි.
මේ ගැන හදීසයක නබි වදනක හරිම ලස්සනට කියනවා. නියත වශයෙන්ම අල්ලාහ ඔබගේ පෙනුම හෝ ධනය දෙස බලන්නේ නැත. නමුත් ඔහු ඔබගේ ක්‍රියාවන් සහ හදවත් දෙස බලයි. දැන් තමයි මට මේකේ සම්බන්ධය තේරෙන්නේ අපි මුලින්ම කතා කරපු පරිපූර්ණත්වය කියන එක ජීවිතේ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරනවා විතරක් නෙවෙයි ඒ හැම ක්ෂේත්‍රයකම බාහිර ක්‍රියාවයි අභ්‍යන්තර චේතනාවයි කියන දෙකම සම්බන්ධ කරනවා. ඒ දෙක වෙන් කරන්න බෑ. ඒක ඊටාම හොඳ නිරීක්ෂණයක්. ඒ දෙක එකට තමයි යන්නේ. හොඳයි. හැබැයි ජීවිතේදී කරන කොච්චරනම් දේවල් තියෙනවද? මේ හැමදේම එක වගේ වැදගත්ද? මම මේ පොත්පිංචිය කියවද්දී මගේ හිත ගියපු දෙයක් තමයි හතරවෙනි කාරණය ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය දීම. ඒකෙන් කියවෙනව වගේ හැම හොඳ වැඩක්ම එක වගේ නෑ කියලා නේද? ඔව් ඒක හරිම ප්‍රායෝගික මඟ පෙන්වීමක්. මූලාශ්‍රයට අනුව ක්‍රියාවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ඉබාදත්. ඒ කියන්නේ සෘජුවම දෙවියන් උදෙසා කරන වන්දනාමාන, සලාතය, උපවාසය වගේ දේවල්. හරි. අනික තමයි මුආමලාත්. ඒ කියන්නේ මිනිසුන් සහ සමාජයක කරන ගනුදෙනු සහ සම්බන්ධතා. කෑම බීම, විවාහය, ව්‍යාපාර වගේ දේවල්. ඉතින් මේ වර්ගීකරණයෙන් අපිට ලැබෙන ප්‍රායෝගික වාසිය මොකද්ද? ප්‍රමුඛත්ව දීම. මොකද්ද අනිවාර්යම කළ යුතු දේ? මොකද්ද අත්‍යවශ්‍ය නැති නමුත් යහපත් දෙයක්? මොකද්ද අතපසු කළොත් බරපතල පාපයක් වෙන්නේ? මේ දේවල් දැනගෙන කටයුතු කිරීම වැදගත්. Tamanට හිතන විදිහට වැඩ කරන්න බෑ. අල් කුරානයේ මේ ගැන හොඳ උදාහරණයක් තියෙනවා. එතන ප්‍රශ්න කරනවා හජ් වන්දනා කරුවන්ට වතුර දෙන එකයි, ශුද්ධ වූ දේවස්ථානේ නඩත්තු කරන එකයි, අල්ලා ගැන විශ්වාස කරලා ඔහුගේ මාර්ගයේ වෙහෙසෙන එකට සමාන කරන්න පුළුවන්ද කියලා. ඒකින් පැහැදිලිවම පේනවා ක්‍රියාවන්ගේ වටිනාකම අතර වෙනසක් ප්‍රමුඛතාවයක් තියෙන බව. ඒ කියන්නේ මේක හරියට පුද්ගල කළමනාකරන පද්ධතියක් වගේ. හදිසි සහ වැදගත් දේවල් මොනවද, කළොත් හොඳයි කියන දේවල් මොනවද කියලා වෙන් කරලා දැනගන්න එක. එතකොට නීති රීති සහ ප්‍රමුඛතාව ගැන කතා කරද්දී සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක හරිම බරක්, සීමා කිරීමක් කියලා. හැබැයි පස්වෙනි කාරණයෙන් කියවෙන්නේ ඉස්ලාමීය නීතියේ කාර්යභාරය ඒක නෙවෙයි කියලයි. කොහෙත්ම නැහැ. මෙහිදී සිත් කරන සුළු කාරණය තමයි ඉස්ලාමීය නීතියේ මූලිකම අරමුණ මිනිසාගේ සදාචාරාත්මක සහ සංස්කෘතික සංවර්ධනය. මිනිස්සුන්ට බරක් පටවන එක නෙවෙයි. නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ හොඳ චරිතයක් සහ විනයක් ඇති කරන එක. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන ක්‍රමවේදය වෙන්නේ මිනිස්සුන්ට කටයුතු පහසු කර දීම. ඒ කියන්නේ නීතිය කියන්නේ දඬුවම් දෙන උපකරණයකට වඩා යහපත් පුරුදු ඇති කරන මෙවලමක් කියන එකයි. හරියටම උපවාසය ගැන තියෙන නබි වදනක් මේ පොත් පිංචිය උපුටා දක්වනවා. යමෙක් අසත්‍ය කතා කිරීමෙන් සහ ඒ අනුව ක්‍රියා කිරීමෙන් වැළකී නොසිටින්නේද ඔහු තම ආහාර පාන අත්තරීම ගැන අල්ලාට කිසිදු අවශ්‍යතාවයක් නැහැත. මේකෙන් කොච්චර පැහැදිලිව පේනවද චාරිත්‍රයේ පිටිපස්සේ තියෙන සදාචාරාත්මක අරමුණ කොච්චර වැදගත්ද කියලා. ඔව්. ක්‍රියාවේ හරය තමයි වැදගත්. බාහිර ස්වරූපේ විතරක් නෙවෙයි. හොඳයි. එතකොට මේ හැම නීතියක්ම හරවත් විදියට පිළිපදින්න, ඒ චරිතය ගොඩනගා ගන්න කෙනෙක්ට අභිප්‍රේරණයක්, ඒ කියන්නේ ගාමක බලයක් ලැබෙන්නේ කොහෙන්ද? මේක දිගටම කරගෙන යන්න මොකද්ද තියෙන මොටිවේෂන් එක? 6 වෙනි කාරණය ඒකට උත්තර දෙනවා. මූලාශ්‍රයේ ඒකට හරිව පැහැදිලි උත්තරයක් දෙනවා. මෙහි ගාමක බලය තමයි පරලොව පිළිබඳ චින්තනය. ඉස්ලාමයේ අරමුණ මේ ලෝකයේ සාර්ථකත්වය විතරක් නෙමෙයි, මරණින් මතු ජීවිතයේ සාර්ථකත්වයක් එක්කමයි. මුස්ලිම් වරයෙක්ගේ හැම ක්‍රියාවක්ම, ඒ කියන්නේ වන්දනාව, පෞල් ජීවිතයේ, ව්‍යාපාරය, ඒ ඔක්කොම මෙහෙවනු ලබන්නේ මම මේ කරන දේවල් ගැන පරලොවදී ප්‍රශ්න කරනවා, ඒවට විපාක ලැබෙනවා කියන විශ්වාසය මතයි. දැන් තමයි මට මේකේ සම්පූර්ණ චිත්‍රය පේන්නේ. ඒ කියන්නේ මේක තමයි අවසාන වගවීමේ යාන්ත්‍රණය. ඒක හරියට හැම වෙලෙම ක්‍රියාත්මක වෙන අභ්‍යන්තර මාලිමාවක් වගේ. ඒ විශ්වාසය නිසා කරන හැම තේරීමක්ම, හැම ක්‍රියාවක්ම වෙනස්ම රාමුවක තමයි තියෙන්නේ. ඒක තමයි. ඒක නැතුව මේ නීති නිකම්ම හිස් චාරිත්‍ර විතරක් වෙන්න පුළුවන්. ඒ විශ්වාසය නිසා තමයි මිනිසෙක් තනියම ඉද්දිත් වරදින් වැළකීලා අනිත් අයට උදව් කරලා වගකීමෙන් වැඩ කරන්නේ. මේ ගැන තියෙන හදීසයක කීරවා අල්ලාහ් සහ පරලෝව විශ්වාස කරන තැනැත්තා තම අසල්වැසියාට හිංසා නොකළ යුතුය. ආගන්තුකයාට ගරු කළ යුතුය, යහපත් දෙයක් කතා කළ යුතුය, නැතිනම් නිහඬව සිටිය යුතුය කියලා. ඊ හැසිරීම ඔක්කොම සම්බන්ධ කරන්නේ පරලෝව විශ්වාසයත් එක්ක. ඒක හරිම බලගත් ප්‍රකාශයක්. හැබැයි මේ අනිවාර්ය නීති රීති වගවීම් ගැන කතා කරද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක බලෙන් කරන දෙයක්ද කියලා. එතනදී පොත්පිංචියේ 7 වෙනි කාරණය බලහත්කාරයක් නැමැතිවීම. ටිකක් පරස්පර විරෝධී වගේ පේන්න පුළුවන් නේද? මේ අදහස් දෙක අතර තියෙන සම්බන්ධය ගැන මූලාශ්‍රය පැහැදිලි කිරීමක් තියනවද? ඔව්, ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මූලාශ්‍රය පැහැදිලි කරනවා ඉස්ලාම් තමන්ගේ ඉගැන්වීම් කිසි කෙනෙක් මත බලෙන් පටවන්නේ නැහැ කියලා. ඒක පිළිගන්න අයට මඟ පෙන්වනවා, ප්‍රතික්ෂේප කරන අයට එහි ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවනවා. මොකද මේ ජීවන මාර්ගයේ තියෙන සුන්දරත්වය, ඒ ආධ්‍යාත්මික සුවය බලහත්කාරයෙන් අත්විඳින්න බෑ. ඒක ඇතුළතින් වෙන්න ඕනි දෙයක්. ඒ කියන්නේ මාර්ගයේ පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඒත් ඒ මාර්ගයේ ගමන් කරනවද නැද්ද කියන තීරණය පුද්ගලයාට බාරයි. අර නීති රීති අදාළ වෙන්නේ ඒ මාර්ගය තෝරා ගත්තට පස්සේ. හැබැයි තෝරා ගැනීම බලෙන් කරන්න බෑ. හරියටම. ඒකට හොඳම සාක්ෂිය තමයි අල් කුරානයේ තියෙන ප්‍රසිද්ධ වාක්‍යයක් දහමෙහි බල කිරීමක් නැත. නියත වශයෙන්ම නිවැරදි මාර්ගය වැරදි මාර්ගයෙන් පැහැදිලිව වෙන් වී ඇත. හරිම පැහැදිලි. මේ කාරණා ඔක්කොම එකතු කරාම අපි ආයෙත් අපේ මුල් ප්‍රශ්නෙට එනවා.
මේ අවුරුදු 1400ක් පරණ පද්ධතියක් අදටත් අදාළ වෙන්නේ කොහොමද? කාලයත් එක්ක මේව යල්පඩින්නේ නැද්ද? මම හිතන්නේ පොත්පිංචියේ 8 වෙනි සහ අවසාන කාරණය ඒකට කෙලින්ම උත්තර දෙනවා. සදාකාලික සහ ආදාළ වීම. ඔව් ඉස්ලාම් සෑම කාලයකටම සහ සෑම අවස්ථාවකටම සුදුසුයි කියන එක තමයි මෙතන අදහස. ඒකට හේතුව එහි ඉගැන්වීම් පුළුල් සහ නම්‍යශීලී වීම. මූලාශ්‍රයට අනුව ඉස්ලාමීය මඟ පෙන්වීම කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි කවදාවත් වෙනස් නොවන ස්ථිර කරුණු. හරි. අනික තමයි කාලය සහ අවස්ථාව අනුව වෙනස් වන අනුවර්තනය වන කරුණු. මේක හරියට රටක ව්‍යවස්ථාවක් වගේ නේද? මූලික අයිතිවාසිකම් වගේ ස්ථිර කරුණු වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රථවාහන නීති වගේ විචලිය කරුණු කාලයට අවශ්‍ය විදිහට තාක්ෂණයට ගැලපෙන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඊටාම හොඳ උපමාවක්. ඒ ක්‍රමවේදය නිසා තමයි ඉස්ලාමීය ඉගැන්වීම් හැමදාටම ප්‍රායෝගිකව පවතින්නේ. අල් කුරාන්නේ එක වාක්‍යයකින් මේ ගැන කියවෙනවා. අද දින මා නුඹලාට නුඹලාගේ දහම පරිපූර්ණ කළෙමි. මාගේ ආශිර්වාදය නුඹලා වෙත සම්පූර්ණ කළෙමි. තවද ඉස්ලාමය නුඹලාට දහම ලෙස තෘප්තිමත් වීමි. මේකෙන් ඒ පරිපූර්ණත්වය සහ සදාකාලික බව තහවුරු වෙනවා. නියමයි. ඉතින් අපි මේ කරුණු 8ම එකට එකතු කරලා බැලුවොත් අපිට පේන චිත්‍රය මොකක්ද? මේක ජීවිතයේ හැම අංශයක්ම ආවරණය කරන පැහැදිලි මූලාශ්‍ර දෙකක් මත පදනම් වූ බාහිර ක්‍රියාව අභ්‍යන්තර චේතනාවෙන් පනගන්වන අවසාන වගවීමක් ගැන විශ්වාසයෙන් මෙහෙවන ඒ වගේම කාලයට අනුවර්තනය වීමේ හැකියාව තියෙන ජීවන රාමුවක්. ඔව් ඒක හොඳ සාරාංශයක්. හැබැයි මේ පොත්පිංචියේම කියනවා මේවා හුදෙක් හඳුන්වා දීමේ කරුණු විතරයි කියලා. මේ එක එක මාතෘකාව ගැන තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්න බොහෝ දේ තියෙනවා. ඒ වගේම ඉස්ලාමය මිනිස් ස්වභාවයත් එක්ක ගැලපෙන ආකාරය, ආගම පිළිපදිනකොට තමන් ජීවත් වෙන පරිසරය ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ විදිය වගේ තවත් කරුණු ගැන ගැඹුරින් හිතන්න ඕනේ කියලා පොත්පිංචියේ ඉඟි කරනවා. ඒක ඇත්ත. හැම දෙයකටම වඩා අත්‍යවශ්‍ය වෙන්නේ දහමේ යථාර්ථය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමයි. හරියටම අපි මේ සාකච්ඡාව අවසන් කරමු. අපේ ශ්‍රාවකයන්ට තවදුරටත් සිතන යමක් ඉදිරි කරමින්. අපි කතා කළා වෙනස් නොවන ස්ථිර කරුණු සහ කාලයට අනුව අනුවර්තනය වන විචල්්‍ය කරුණු ගැන. ඒ අදහස පදනම් කරගෙන අවසන් වශයෙන් සිතා බලන්න මේ ප්‍රශ්නේ ඉදිරි කරමු. තම සමකාලීන ජීවිතය සහ සන්දර්භය තුළ මේ කියන ස්ථිර කරුණු සහ විචල්්‍ය කරුණු අතර වෙනස පුද්ගලයෙකුට වෙන් කර හඳුනාගත හැකි කෙසේද?